breakfast include කරලා තියෙන කෙනෙක් නම් ඔයා කොළපාට breakfast included කියලා tag එක නැතුව 95ක 98ක වගේම මේ වෙනකොට booking.com search result එකේ තියෙන breakfast included කියන කොළපාට tag එක මේ වෙනකොට ගැලවිලා තියෙනවා. අයිබෝන් අද අපි කතා කරන්නේ ඇත්තටම මේ breakfast included ඔයාලගේ හොටෙල් එකේ විලා එකේ නැත්තම් ඔයාගේ ප්‍රොපර්ටි එකේ breakfast include කරලා තියෙන කෙනෙක් නම් ඔයාගේ දැන් මේ වෙනකොට අර කොළපාට breakfast included කියලා tag එක නැතුව ඇති. ලෝකේ තියෙන properties වලින් 100ට වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ 95ක 98ක වගේම මේ වෙනකොට දැන් booking.com search result එකේ තියෙන breakfast included කියන කොළපාට tag එක මේ වෙනකොට ගැලවිලා තියෙනවා. බලන්න බාව ප්‍රොපර්ටි එකට මොකක්වත් වෙලාවත් මොන හරි කරලවත් නෙවෙයි. මේකට ගොඩක් අය කෝල් කරනවා. ඇත්තටම මේකට හේතුව තමයි booking.com එකේ මේ පාර අලුතෙන් ආපු අප්ඩේට් එකේදී ගොඩාක් දේවල් වෙනස් වුණා. ඉතින් මේ පාර මේ අලුත් වෙන booking.com account එක ඊට පස්සේ booking.com search result එක ඊළඟට external account එක මේ හැම දෙයකින්ම මේ අලුත් වීමේදී මේ අප්ඩේට් එකෙන් පස්සේ ඔයාලගේ අර booking.com එකේ breakfast included කියන කොළපාට tag එක කියන්නේ booking.com එක සර්ච් කරනකොට හොටෙල් එකක් හොටෙල් එකේ ෆොටෝ එක තියෙනවා ඊට පස්සේ රේට් එක තියෙනවා ඒ එතන තියෙන කොළපාට ටැග් එක. ඒ කොළපාට ටැග් එක මේ වෙනකොට නැහැ. ඇත්තට මේක දැන් අප්ඩේට් එකෙන් පස්සේ නැහැ. දැන් breakfast included කියන එක පෙන්නන්නේ ඔයාලට තද කොළපාටින් breakfast included කියලා යටින් කලින් වගේ යටින් වටන එක විතරයි තියෙන්නේ. ඉතින් මේකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. booking.com එකේ අර ටැග් එක අයින් වෙච්ච එක booking.com ආයතනයෙන්ම කරපු දෙයක්. ඒකට හේතුව තමයි දැන් අපි මොන හරි සර්ච් කරනකොට booking.com එකේ ප්‍රොපර්ටි එකක් අර කොළපාට ටැග් වැටලා තියෙන සමහර ඒවා වගේ නෑ සමහර ඒවා වගේ තියෙනවා. ඉතින් එතකොට අර හොටෙල් එකේ ෆොටෝ එකට උඩින් ওই ටැග් එක වැටෙන්නේ. අන්න ඒ නිසා ওই කොළපාට ටැග් එක වැටෙන එකට booking.com එකේ සර්ච් රිසල්ට් එකට ওই හැම එකෙම පෙන්නන එක ඔයාලට බාධාවක් කියලා හිතපු නිසා තමයි මේක අයින් කරන්නේ. මේ අප්ඩේට් එකේදී අයින් කරන්නේ. එතකොට ඒ වගේම තවත් කාරණාවක් තමයි අර කලින් උනේ ඔයාලට කස්ටමයිස් නේම් දාන්න පුළුවන් booking.com එකට. ඒ කියන්නේ රූම් එකේ මේ රූම් එකේ නම කස්ටමයිස් කරන්න පුළුවන්. දැන් කස්ටමයිස් කරන්න බෑනේ. ඒකට හේතුව තමයි දැනට මේ වෙනකොට ලැන්ග්වේජ් 48කින් විතර ට්‍රාන්ස්ලේට් වෙනවා ඔයාලා දාන නම. ඉතින් ඔයාලා කස්ටමයිස් කරනකොට නම සමහර භාෂාවල ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේක ට්‍රාන්ස්ලේට් වෙන්නේ නැහැ. කියන්නේ ඔයාලා කස්ටමයිස් නේම්ස් ඔයාලට දාන්න බැරි වෙන්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි මේ අප්ඩේට් එකේදී booking.com account එකේ ඔයාලගේ search result එකේ ඇත්තටම guest කෙනෙක් search කරනකොට අර කොළපාට tag එක දැන් නැහැ. ඒකට හේතුව මේ update එක. ඉතින් මේ වගේ අලුතෙන් වෙන්නේ මොනවද අලුතෙන් එන්නේ මොනවද කියලා දැනගන්න අපේ channel එක follow කරන්න. booking.com එක ගැන hotels ගැන hospitality tourism ගැන ගොඩක් විස්තර අපි මේ channel එකේ දාලා තියෙනවා. ඉතින් subscribe කරලා නැත්නම් channel subscribe කරලා ඉස්සරහට මේ වගේ videos ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එහෙනම් ජය වේවා.